සුබ දවසක් කියලා සියලු දෙනාම පිළිගන්නවා මගේ 11 වෙනි වීඩියෝ එකට e-commerce application designer එකේ. අද මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කලින් වීඩියෝ එකෙන් පස්සේ දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ profile dataස් කොහොමද අපි සම්බන්ධව data සම්බන්ධව කොහොමද වැඩ කටයුතු ටික කරගත්තේ කියලා. එතකොට මේ profile settings වල first name, last name, mobile, password, email, registered date, address link, to province data city postcode gender කියන ආකාරයෙන් වෙන වෙනම අපි කැටගරයිස් කරලා data ලබා ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ අපේ අපිට අවශ්‍ය වන පරිදි අපිට අප්ඩේට් ප්‍රොෆයිල් මගින් අපිට අවශ්‍ය වන ප්‍රොෆයිල් එක චේන්ජ් කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. අපි බලමු මේ කෝඩින් පාර්ට් එක කොහොමද කරේ කියලා. දැන් ඔයාලට ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේම මෙතනදී අපිට අවශ්‍ය විදිහට අපේ පාත් සිලෙක්ට් කරගන්න අපේ ඩේට බේස් එක කනෙක් කරගෙන තියෙන ප්‍රධාන වශයෙන්. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සෙෂන් එකක් දාලා සෙෂන් එක මගින් යසනම් ඊමේල් පාස යසනම් ඊමේල් කියන දේවල් සෙෂන් එකක් මගින් ඩේට බේස්ගේ සර්ච් කෝරිස් මගින් ලබාගන්න. එතකොට යසනම් ජෙන්ඩ අයිඩ ඊමේල් කියන දේවල් නැවතත් ආය ඩේට බේසකට පාස් කරලා ඩේට බේස් එකින් ලබාගන්නවා. මෙතිවාල දැගන්න පුළුවන් ඩේට බේස්සකේදී ටේබල් කිහිපයක් මේ ආකාරයට අප්ඩේට් අප්ඩේට් වෙනවා. එතකොට මෙතනදී වල්ට බලාගන්න පුළුවන් ජෙන්ඩ එක වෙන තියෙන විදිහ මෙතනදී දිස්ට්‍රික් එක දිස්ට්‍රික් අප සියට් කරලා තියෙන විදිහ ඊට පස්සේ ගත්තොත් එහෙම අපි සිටි සිල්ට් කරලා තියෙන විදිහ ඒ ආකාරයට වෙන්වෙන් වශයෙන් අපිට පෙන්නුම් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඩේටාබේස් එකේ සර්ච් කෝරිස් මගින් තමයි අපි ඩේටාස් මෙතනට ලින්ක් කරගෙන මේ කනෙක්ෂන් ක්ලාස් එක මගින් තමයි ප්‍රධාන වශයෙන් අපි ඩේටාස් ලින්ක් කරගන්න. මේ තියෙන්නේ include the connection.php කියන එක මගින් ඩේටාස් ලින්ක් කරගන්නවා. එතකොට මේ ඩේටා සර්ච් කෝරි මගින් ඩේටා පාස් කිරීම සිදු කිරීමක් වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කොහොමද මේ ඩේටාස් වෙන වෙනම කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඩේටාස් අපි කැටගරයිස් කරලා තියෙන්නේ. මේ ප්‍රොෆයිල් සෙටින්ග්ස් වල අපි දාලා තියෙනවා ෆස්ට් නේම් එක ID එකක් විදිහට ක්‍රියේට් කරලා තියෙනවා. ෆස්ට් නේම්, ලාස්ට් නේම් මෙතනත් ID එකක් තියෙනවා. මොබයිල් ID එකක් තියෙනවා. පාස්වර්ඩ් ID එකක් තියෙනවා. ඊමේල් ID එකක් තියෙනවා. රෙජිස්ටර් ඩේට් ජොයින් ඩේට් විදිහට අරගෙන තියෙනවා. ලයින් 1 අප්ඩේට් එකක් විදිහට දාලා තියෙනවා. මෙතනදී ආය නැවත අපි ඒක ID එකක් විදිහට අරගෙන තියෙනවා. ඒ විදිහට වෙන්වෙන් වශයෙන් එක ඇඩ්‍රස් වලට ඒ වලට වෙන්වෙන් වශයෙන් අරගෙන තියෙනවා. ඒ IDs අපි කනෙක්ට් කරගෙන තියෙනවා මෙතනදී JS එකට. ඔයාලට පේනවා ඇති අප්ඩේට් ප්‍රොෆයිල් වල මෙතන දාලා තියෙනවා first name, last name, mobile, line 1, line 2, province, district, city, postcode, profile image. මම ඔයාලට ඉස්සෙල්ලා කියපු ටික මෙතන ID වශයෙන් ජොයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ නැවත ඒක from data එකක් විදිහට හරවලා නැවත ඒක ආය IDs වලට කන්වර්ට් කරගෙන තියෙනවා. IDs වලට කන්වර්ට් කරගෙන ඒව නිවැරදිද කියලා චෙක් කරලා database එකට අපි යවීමක් සිදු වෙනවා. එතකොට database එක response වල අප්ඩේට් වෙනවා, response එක save කියලා වැටෙනවා. ඊට පස්සේ වරලා ආය ඒක රීලෝඩ් වෙනවා. රීලෝඩ් වෙලා නැවත අපිට ඉන්ඩෙක්ස් ෆයිල් එකට පැමිණීමක් සිදු වෙනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මෙතනදී කොහොමද යූසර් ප්‍රොෆයිල් එක සිදුවෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි නැති තව කාරණයක් තමයි ඩේටාබේස් එකෙන් කොහොමද අපි ප්‍රොවින්ස් ඩිස්ට්‍රික් සිටි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා ප්‍රොවින්ස් ඩිස්ට්‍රික් සිටි කියලා අපි වෙනම ඩේටාබේස් තුනක් හදාගෙන ඒ පේජ් තුන ඇතුලේ ඒවට අදාළ ඩේටාස් ඇක්සස් කරලා මෙතන්ට ලින්ක් කරලා තියෙනවා. එතකොට ඒ ලින්ක් එක මගින් අතනින් තෝරලා ඩේටාබේස් එක සිලෙක්ට් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතන IDs ක්‍රියේට් කරලා එතනින් සර්ච් ප්‍රොවින්ස් එකක් මගින් ඩේටාස් ඇතුළත් කරගෙන තියෙනවා. ඒ විදිහට වෙන්වෙන් වශයෙන් ඩිස්ට්‍රික් වලට එතකොට සිටිස් වලට ඒ අදාළ ඩේටාස් රෝස් වලට රෝස් වලට බෙදලා අද අපි අප්ඩේට් කරන ඩේටා ඩේටාබේස් එක අප්ඩේට් විදිහට මෙතනදී ඩිසයින් එක බැක්කෙන් කෝඩ් එක කෝඩ් කරලා තියෙනවා. මම එතකොට ඔයාලට මෙතනදී බැක්කෙන් කෝඩ් එක JavaScript එකට ලින්ක් කරලා තියෙන විදිහ
එතකොට අයිඩස් ටික ක්‍රියේට් කරලා තියෙන විදිහ පෙන්නවා. එතකොට ඔයාලට තේරෙන්නේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් ඔයාලට මම පෙන්වන්නේ වෙන අප්ඩේට් ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාලට මොකක් හරි මගේ ඉමේජ් එකක් දීලා ඕපන් කරාට පස්සේ මෙතනදී සාර්ථකව අප්ඩේට් වීමක් සිදු වෙනවා ප්‍රොෆයිල් එකේ. එතකොට ඔයාලට මේක මෙතනදී ගිහිල්ලා අප්ඩේට් ටු ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරාට පස්සේ මේක රීලෝඩ් වෙලා නෝමලි අපේ ඉන්ඩෙක්ස් පේජ් එකට එනවා. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද අපේ මේ පේජ් එක වැඩ කටයුතු ටික වුණේ කියලා. එතකොට මේ පේජ් එක තියෙන විදිහට අපි රෙජිස්ට වුණට පස්සේ නැවත මෙතනදී අපේ ඩේටස් ටික වෙනස් කර. එතකොට අපි ඩේට නවත අලුදෙන් ඩේටස් දීනට පස්සේ මෙතන සක්සස් කියලා ගන්නවා. සක්සස් වලින් පස්සේ නැවත අපිට සුපුරුදු පරිදි අපේ ප්‍රොෆයිල් එකට යෑමට හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ ප්‍රොෆයිල් එකේ ප්‍රොසෙස් එක වෙන්න කියලා. එතකොට මෙතනින් මගේ 11 වෙනි වීඩියෝ එක ඉවර වෙනවා. එතකොට මේ ටාස්ක් නම්බර් 11 එකත් කම්ප්ලීට් වෙනවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා මං වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ස්තුතියි.